අදත් එහෙමනම් සුබම සුබ ලස්සනම දවසක් ප්‍රාර්ථනා කරනවා IT+ YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලා සියලුම දෙනාට. ඉතින් ඔයාලට මතක ඇති අපේ Excel Advanced Tutorial set එකේ අවසානයේදී මම ගෙනාවේ බොහොම පුංචි වීඩියෝ එකක් ඔයාලට ගෙනාවේ. ඒකෙදී අපි කතා කරේ unique කියන function එක ගැන කතා කරා. හැබැයි එදා මම ඔයාලට කිව්වා ඊළඟට මම ගේන වීඩියෝ එක නම් චුට්ටක් විතර දිගයි කියලා කිව්වා. ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එකෙන් පස්සේ ගේන හැම වීඩියෝ එකම ටිකක් දික් වෙයි කියලාත් මම කිව්වා. එහෙනම් කිව්වා වගේම අද මම ගෙනල්ලා තියෙන වීඩියෝ එක නම් ටිකක් විතර දික් වෙයි. ගණන් ගන්න එපා. අපි බලමු මොකක්ද අපි අද කතා කරන්න යන්නේ කියන එක. ඔයා දන්නවා මගේ basic Excel tutorial set එකේදී මම කතා කරා මෙන්න මේ data කියන tab එකේ තියෙන මෙන්න මේ filter කියන එක ගැන කතා කරා. advanced filter කියන එක ගැනත් කතා කරා. ඒකේ links මම description box එකේ දාලා තියන්නම් ඔයා බලන්න. එතනදී ඔයාලට මතක තියෙනවා නම් දැන් මතක් වෙන්න ඕන ෆිල්ටර් කියන එකේදී අපි කතා කරේ අපට අවශ්‍ය තොරතුරු ටිකක් වෙන් කරගන්න විදිය තමයි කතා කරේ. ඒකට අපි මේ ෆිල්ටර් කියන පහසුකමත් ඇඩ්වාන්ස් ෆිල්ටර් කියන පහසුකමත් පාවිච්චි කරා. දැන් ඇත්තටම මම ගිය සතියේ කරපු ඔයාලට ගෙනාපු වීඩියෝ එකේදී කිව්වා මේ Excel තව දියුණු වෙලා ඇඩ්වාන්ස් වෙලා අපිට පහසුකම් වැඩි කරලා අලුතෙන් දෙන්න මේ Excel ටීම් එක දැන් උත්සාහ කරමින් ඉන්නවා කියලා මම ඔයාලට කිව්වා. අන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපිට මේ Excel වල ෆිල්ටර් කරන වැඩේට ෆන්ක්ෂන් එකක් හඳුන්වලා දීලා තියෙනවා. මේ අලුත් Microsoft Excel versions වල. හැබැයි මේ ෆන්ක්ෂන් එක පරණ Excel version වල නම් වාට දකින්න ලැබෙන්නේ නැහැ. මම දැන් පාවිච්චි කරන්නේ Microsoft Excel 2021 version එක. ඉතින් මේකේ මේ ෆන්ක්ෂන් එක තියෙනවා. එහෙනම් අපි අද කතා කරන්නේ ෆිල්ටර් කියන ෆන්ක්ෂන් එකෙන් කොහොමද අපි තොරතුරු ටිකක් වෙන් කරගන්නේ කියන එක. හරි. අපි බලමු මට දැන් ඉස්සෙල්ලාම අවශ්‍ය වෙනවා මෙන්න මෙතන මේ තියෙන මාක් ෂීට් එකක්. අතන මේක සරල මාක් ෂීට් එකක්. එච්චර ලොකු දෙයක් මේකේ නැහැ. මේකේ විෂයන් 4කට ගත්ත ලකුණු තියෙනවා. ඒ වගේම එකතුව තියෙනවා, ඇවරේජ් එක තියෙනවා, ග්‍රේඩ් එකත් අපි මේකේ හොයලා තියෙනවා. මට අවශ්‍ය වෙනවා දැන් මෙන්න මේ වර්ඩ් වලට ගත්ත ලකුණු 80ට වැඩි ළමයිගේ තොරතුරු ටික මට මෙන්න මේ පැත්තට වෙන් කරගන්න අවශ්‍ය වෙලා තියෙනවා. මෙන්න මෙතනින් එහාට මට වෙන් කරගන්න අවශ්‍ය වෙලා තියෙනවා කවුද? වර්ඩ් ලකුණු 80ට වැඩි කට්ටියගේ තොරතුරු ටික වෙන් කරගන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඔන්න ඕක තමයි මට දැන් කරන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මේක ෆිල්ටර් කියන තැනින් මෙතෙන්ට ගිහිල්ලත් කරන්න පුළුවන්. නමුත් මම දැන් අද කතා කරන්න යන්නේ මේක ෆන්ක්ෂන් එකකින් කොහොමද බොහොම ලේසියෙන් පොඩි කාලයකින් කරගන්නේ කියන කතාව. මම ඉස්සල්ලාම මෙන්න මේ මාතෘකා ටික කොපි කරගන්නවා. මොකද මේ සියලු මාතෘකා ටික මට කොපි කරගන්න අවශ්‍ය වෙන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. මට වර්ඩ් ලකුණු 80ට වැඩි සියලුම දෙනාගේ මේ සියලුම කොලම්ස් වල තියෙන තොරතුරු ටික මට වෙන් වෙන්න ඕනේ. ඔයාට සමහර දේවල් අවශ්‍ය නැත්නම් මේකෙන් ඔයාට අවශ්‍ය කොලම් විතරක් කොපි පේස්ට් එකෙන් කොපි කරලා ගත්තට කමකුත් නැහැ. අපි හිතමු 9යි වර්ඩ් ලකුණුයි විතරක් නම් ඔයාට වෙන් වෙන්න ඕනේ. ඒ දෙක විතරක් ගත්තට කමන්නේ නැහැ. 9යි වර්ඩ් ලකුණුයි ග්‍රේඩ් එකයි විතරක් ගන්න ඕන නම් ඒක විතරක් ගත්තට කමකුත් නැහැ. මට මේ ඔක්කොම ටික අවශ්‍යයි. හරි. මම ඒ නිසා මේ ඔක්කොම කොපි කරලා ගන්නවා මේ පැත්තට. මට මෙතෙන්ට තමයි ගන්න අවශ්‍ය වෙන්නේ. දැන් මගේ අවශ්‍යතාවය නැත්නම් අරමුණ තමයි මොකක්ද? මේ ෂීට් එකේ වර්ඩ් ලකුණු 80ට වැඩිපුර ඉන්න අයගේ මේ සියලු තොරතුරු මෙන්න මේ ස්ථානවලට පහතින් සටහන් කරගන්න එක. මෙන්න මේක තමයි අපේ අවශ්‍යතාවය. හරි. එහෙමනම් අපි දැන් ඉන්න ඕනේ අපිට තොරතුරු වෙන් කරන්න අවශ්‍ය පළවෙනි සෙල් එකේ. මෙන්න මෙතන තමයි පළවෙනි සෙල් එක වෙන්නේ. ඒ කියන්නේ J වල 3. J3 තමයි නම ලියවෙන්න ඕනේ, වර්ඩ් ලකුණු, Excel ලකුණු. ඉතින් මේ ටික පිළිවෙලට ලියවෙන්න ඕනේ. හැබැයි හැමෝගෙම නෙවෙයි. අපිට අවශ්‍ය වෙන්නේ වර්ඩ් ලකුණු 80ට වැඩි අයගේ තොරතුරු විතරයි වෙන් කරගන්න අවශ්‍ය වෙන්නේ. මේ වගේ කොලම් විත් එක අපි පොඩ්ඩක් වැඩි කරගෙන ඉමු මේ විදිහට. හරි. ඊට පස්සේ අපි තොරතුරු මෙතෙන්ට ගත්තට පස්සේ තව ටිකක් මේක හදාගමු ලස්සනට. මම ඉස්සල්ලාම ෆිල්ටර් කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරන විදිය ඔයාලට කියන්නම්. සමාන ලකුණෙන් තමයි ෆන්ක්ෂන් එකක් පටන් ගන්න ඔයා ඒක දන්නවා. දැන් මම මේ විදිහට ටයිප් කරගෙන යනකොට ෆිල්ටර් කියන එක ටයිප් කරන්න පටන් ගත්තාම FI කියන අකුරු දෙකෙන් පටන් ගන්න ෆන්ක්ෂන් ටිකක් එයා අපිට ලබා දීලා තිනවා. මෙන්න තියෙනවා දෙවනියට ෆිල්ටර් කියන ෆන්ක්ෂන් එක. හරි. ඒත් එක්කම අපිට ඒකේ පොඩි විස්තරයකුත් පෙන්නනවා. ෆිල්ටර් range of array කියලා පෙන්නනවා. මම දැන් ටැබ් කී එක ප්‍රෙස් කරලා මේක මම අරගන්නවා මෙතෙන්ට. ෆන්ක්ෂන් එක ඔන්න දැන් ඇප්ලයි වෙලා තියෙන්නේ. ඊළඟට අපි මේක ඇතුළේ දෙන්න ඕනේ කොටස් කීපයක් තියෙනවා. array. පළවෙනියටම ඔයාලට පේනවා array කියලා තියෙනවා. array එක කියන්නේ අපේ තොරතුරු මේ ඇතුළත් කරලා තියෙන ප්‍රදේශය. මාතෘකා ටික අතෑරලා දෙන්න ඕනේ. මාතෘකා ටිකත් එක දෙන්න එපා. මාතෘකා ටික නැතුව දෙන්න මෙන්න මේ විදිහට. මේන්න මේ තොරතුරු ටික අන්තර්ගත වෙලා තියෙන ප්‍රදේශය තමයි
array එක කියලා කියන්නේ. හරි. මෙතන එතකොට ඔයාලට පේනවා ලියවිලා තියෙනවා A4 ඉඳලා H21 දක්වා කියලා ලියවිලා තියෙනවා. කමාවක් දැම්මා. ඊට පස්සේ අපි කියන්න ඕනේ කොයි ප්‍රදේශයේ තියෙන ලකුණු ටිකද 80ට වැඩි වෙන්න ඕනේ. මෙන්න මේ වර්ඩ් ලකුණු ටික තමයි 80ට වැඩි වෙන්න ඕනේ. එහෙනම් මම මේ රේන්ජ් එක මේ විදිහට පෙන්නනවා. මේ ප්‍රදේශයේ තියෙන ලකුණු ටිකෙන් 80ට වැඩි කට්ටිය තමයි අපිට ෆිල්ටර් කරගන්න ඕනේ. හැබැයි ඔයාට කිව්වනම් Excel ලකුණු 70ට වැඩි කට්ටිය කියලා 80ට වඩා වැඩි කට්ටිය කියලා. එහෙම මොනවා හරි කිව්වනම් ඔයාත් පෙන්නන්න ඕනේ Excel ලකුණු ටික තියෙන ප්‍රදේශය. මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඔයාට PowerPoint ලකුණු 80ට වැඩි කට්ටිය වෙන් කරන්න කියවනම් PowerPoint ලකුණු ටික තියෙන මේ මුළු රේන්ජ් එකම හැබැයි පෙන්වන්න ඕනේ. එකක් පෙන්නලා ඉන්න එපා. මේ මුළු ලකුණු ටික අන්තර්ගත වෙලා තියෙන රේන්ජ් එකම පෙන්වන්න ඕනේ. දැන් ඔයාට පේනවා අපි ෆන්ක්ෂන් එක දෙන තැන B4 ඉඳලා B21 දක්වා තියෙන ප්‍රදේශය තමයි අපිට වෙන් කරන්න අවශ්‍ය සංඛ්‍යා ටික තියෙන්නේ කියන එක එයා දන්නවා. හැබැයි කොහොම ඒවද වෙන් කරන්න ඕනේ කියන එක එයා දන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ දැන් මොකද්ද? මේ ප්‍රදේශය තුල තියෙන ලකුණු 70ට වැඩි අය නැත්නම් 80ට වැඩි අය කියලා අපි ගමු. එහෙනම් රේන්ජ් එක දීලා ඔයාට පුළුවන් මෙන්න මේ විශාලයි කියන සංකේතය greater than symbol එක මේක දීලා 80 කියලා ඔයාට දෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාට පුළුවන්කම තියෙනවා 50ට වඩා අඩු කට්ටිය වෙන් කරන්න කියොත් ඔයාට මේකට මෙතෙන්ට කුඩයි 50 40ට වඩා වැඩි කට්ටිය. එහෙමනම් විශාලයි 40. මේ විදිහට ඔයාට කැමති විදිහට සැසඳීමක් මෙතන කරන්න පුළුවන්. මම නැවත මේක පැහැදිලි කරන්නම්. filter කියන ෆන්ක්ෂන් එක දුන්නා. array එක කියලා කියන්නේ අපේ data නැත්නම් අපේ තොරතුරු අන්තර්ගත වෙලා තියෙන මුළු ප්‍රදේශයම. ඊළඟට අපි දීලා තියෙනවා කොයි ප්‍රදේශයේ තියෙන තොරතුරු ටිකෙන්ද අපේ සංසන්දනය කිරීම වෙන්න ඕනේ. B4 ඉඳලා B21 දක්වා තියෙන ප්‍රදේශයෙන් තමයි අපිට සංසන්දනය කරලා චෙක් කරලා බලන්න ඕනේ. මොනවද චෙක් කරන්න ඕනේ 80ට වඩා වැඩි අය. මේ ටික දීලා මම වරහන ක්ලෝස් කරලා එන්ටර් කරනවා. හරි නේද වැඩේ? වෙන් වුණා වර්ඩ් ලකුණු 80ට වැඩි කට්ටිය. මේක අපි ටිකක් width එක වැඩි කරගමු. එතකොට මේක පැහැදිලි. නම් ටික භාගයට නෙපෙනුනේ. මෙන්න මේ ටික දෙනා තමයි වර්ඩ් ලකුණු 70ට වැඩිපුර අරගෙන තියෙන්නේ. හරි. මම මේක control එකත් එක්ක Z එක දීලා මේක undo කරගෙන තව දෙයක් අපි කරලා බලමු. මට අවශ්‍යයි Excel ලකුණු 60ට අඩු කට්ටියගේ තොරතුරු වෙන් කරන්න. මෙතනම තමයි ඉන්න ඕනේ. මොකද නම ලියවෙන්න ඕනේ මේ සීමාවෙනේ. මම මෙතන ඉඳගෙන තමයි ෆන්ක්ෂන් එක දෙන්නේ. අපි දැන් දන්නවා සමානයි filter කියන ෆන්ක්ෂන් එක දුන්නා. array එක විදිහට අපි දෙන්න ඕනේ මේ ප්‍රදේශයේම තමයි ආයි කිසි වෙනසක් නැහැ. කමාව දුන්නා. දැන් අපිට චෙක් කරන්න අවශ්‍ය වෙන්නේ word ලකුණු නෙමෙයි Excel ලකුණු. එහෙනම් මම මේ range එක මේ විදිහට යාට දෙනවා. Excel ලකුණු දැම්මට ඕනේ කීයකටවත් වැඩි නෙමෙයි අඩු. එහෙමනම් මම දෙනවා කුඩයි කීයට වඩාද? මම දෙන්නම් 50ට වඩා අඩු කට්ටියක තොරතුරු තමයි මට වෙන් කරගන්න අවශ්‍ය වෙන්නේ. හරි. දුන්නා enter කරා. දැන් අපිට පේනවා Excel ලකුණු 50ට වඩා අඩු කට්ටිය මේ ආකාරයට වෙන් වෙලා තියෙනවා. හරි. එහෙනම් filter කියන ෆන්ක්ෂන් එකේ එක අවස්ථාවක් තමයි ඔය. ඒ කියන්නේ ওই විදිහට අපිට filter කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා ඕනෑම තොරතුරක් අපිට වෙන් කරගන්න පුළුවන්. මම දැන් පොඩි වෙනසක් කරනවා. මගේ worksheet එකට අලුතෙන් එක්කෙනෙක්ගේ තොරතුරු ටිකක් මම add කරනවා. ඒ කියන්නේ මගේ මේ data set එකට අලුතෙන් එක්කෙනෙක්ගේ තොරතුරු ටිකක් මම add කරනවා. හරි. හරි. මම මෙන්න මේ මංජුලා පෙරේරා කියන එක්කෙනාගේ නම add කරා. ඊට පස්සේ මම දෙනවා මෙතෙන්ට එයාගේ ලකුණුත් මම නිකන් දෙන්නම් 55යි. මෙතන මම දෙනවා Excel ලකුණු එයාටත් හැබැයි 50ට අඩු ගාණක් තමයි අරන් තියෙන්නේ. මම කියනවා 42යි එයා ලකුණු අරන් තියෙන්නේ. මේකටත් මම දෙන්නම් 65යි 46යි. මම මේ විදිහට ලකුණු ටික දුන්නා. මේ ටික ඇවිල්ලා ඔටෝමැටිකලි එකතු එහෙම එනවා. හැබැයි ඔයා බලන්න මෙතෙන්ට එයා ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ මේ මංජුලා කියන කෙනා මේ මම අවසානයේදී එන්ටර් කරපුව මේ මංජුලා පෙරේරා කියන කෙනාගේ විස්තර ටික මෙතෙන්ට ඇවිල්ලා නැහැ. අපි මෙතෙන්ට ගත්තේ Excel ලකුණු 50ට අඩු කට්ටියගේ තොරතුරු තමයි ගත්තේ. හැබැයි මෙයාගෙත් Excel ලකුණු 50ට අඩු වුණාට මෙයාගේ තොරතුරු ටික මෙතෙන්ට ඇවිල්ලා නැහැ. ඒකට මොකද්ද වෙලා තියෙන්නේ? ඇයි එහෙම වෙන්න හේතුව? හරි. මේ Excel වලින් අපි වැඩ කරනකොට පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ ඔටෝමැටිකලි හැමදේම අප්ඩේට් වෙන විදිහට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි ඇත්තටම හොඳ. Excel වල ඇඩ්වාන්ටේජ් එක තමයි ඒක. දැන් මෙතන මේ මම කියපු ප්‍රශ්නෙට මොකද්ද එතකොට අපිට ගන්න තියෙන පියවර? මෙතෙන්ට අපේ අලුතෙන් තොරතුරු මේ විදිහට පල්ලෙහාට ඇඩ් කරගෙන යනකොට ඒ මෙතනදී අපි වෙන් කරගත්ත කොන්දේසියට සරිලන කෙනෙක් වුණාට එයාගේ තොරතුරු මෙතෙන්ට ඇවිල්ලා නැහැ. මේකට හේතුව මොකද්ද කියලා මම කියන්නම් ඔයාට. මේකට හේතුව තමයි
අපේ මේ data set එක table එකක් විදිහට පරිවර්තනය කරගන්න ඕනේ. මේක table එකක් නෙවෙයි නිකන් data set එකක් විදිහට තමයි තියෙන්නේ. හරි නේද? right. එහෙමනම් මම මෙයාගේ තොරතුරු දැන්ට අයින් කරන්නම් නැවත වතාවක් මේ ටික delete කරන්නම් මේ row එකම. මේ ටික අපි table එකක් විදිහට හදා ගන්නවා. මම මේ filter එකත් චුට්ටකට අයින් කරගන්නම්. මේ ටිකත් අයින් කළා මම නැවත වාර කරලා පෙන්නන්නම්. ඉස්සල්ලාම මම කරන්නේ මේ තොරතුරු ටික table එකක් විදිහට හදා ගන්නවා. මේ විදිහට මම table එකක් විදිහට හදා ගන්නවා. sheet එක select කරා table එකක් විදිහට select කරගන්න එක හරි බලේසි. මම table ගැනත් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකේ link එකක් description එකට දාලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. මෙතන තියෙනවා insert කියන tab එකේ table කියන icon එක. මම මේක click කරනවා. click කරපුවාම ඔයාලට එනවා මෙන්න මේ විදිහ සරල dialog box එකක්. මේක අපෙන් අහන්නේ my table has header කියලා තියෙනවා. එතකොට මෙන්න මෙතන මේක ක්ලික් කරන්න පුළුවන්. හැබැයි මෙතනදී දැන් ඇත්තටම හරි විදියට බැලුවොත් මේ මුළු sheet එකම select කරන්න ඕනේ. මේ විදියට මාතෘකා ටිකත් එක්කම select කරන්න ඕනේ. ඒකල මම table කියන එකට ආවා. ඇවිල්ලා මෙන්න මෙතන my table has headers කියන එකේ ටික් එක දාලා okay කරන්න. එතකොට පළවෙනි මාතෘකා ටික පළවෙනි පේලිය මාතෘකා ටික විදියට ගන්නවා. එතකොට මෙතන filter buttons ටික උත් වැටෙනවා. මට මේ button ටික අවශ්‍ය නැති නිසා මම මෙන්න මෙතන තියෙන filter button කියන ටික් එක off කරලා button ටික අයින් කර ගන්නවා. හරි. දැන් මේ ටික තියෙන්නේ data set එකක් තමයි. මේ ටික range එකක විදිහට නෙමෙයි මේක table එකක් විදිහට තියෙන්නේ. අපි එතකොට table කියන පාඩමේදී ඉගෙන ගත්තා කිසියම් තැනක වෙනසක් කරොත් ඒ අනුව automatically අනිත් දේවල් ඉබේම හරියනවා කියලා ලියාගත්තා. හරි. මම දැන් කලින් දුන්න filter function එකම මෙතන දෙන්නම්. මෙතන මම filter කියන එක දුන්නා. deliver වෙලා array එක විදිහට මම මේ range එක මේ විදිහටම දෙනවා. ඊට පස්සේ දැන් ඔයාට පේනවා මෙතන range එකක් නෙමෙයි මෙතන ලියුනේ filter function එකේ ඉස්සෙල්ලා ලියුනේ range එකක් දැන් ලියවිලා තියෙන්නේ table tree කියලා ලියවිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ table එකට සුසු නම තමයි ලියවිලා තියෙන්නේ. අපිට අවශ්‍ය නම් table එකේ නම වෙනස් කරගන්නත් පුළුවන්. ඔයාට අවශ්‍ය නම් table එකේ නම වෙනස් කරන්න පුළුවන්. මම දැනට මේ නමින්ම අරගන්නම්. අරගෙන මෙතනට මම දෙනවා ඊළඟට කොන්දේසිය. කොන්දේසිය ඔයා දැක්කා මෙන්න මේ Excel ලකුණු වලින් තමයි අපි කොන්දේසිය ගොඩ නැගුවේ. මම ඒ range එක ඒ විදිහටම දෙනවා. දීලා ඉවර වෙලා බලපුවම මෙන්න මෙතන ඔයාලට පේනවා table 3 වල Excel කියන තොරතුරු ටිකෙන් තමයි අපේ කොන්දේසිය දෙන්න හදන්නේ කියලා. කොන්දේසිය තමයි 50ට වඩා අඩුද කියන කතාව. මේක දීලා එන්ටර් කරපුවාම අන්න දැන් අර වගේම තොරතුරු ටික ආවා. හැබැයි අපිට දැන් ඉස්සල්ලාගේ වෙච්ච ගැටලුවට මම ආපහු එනවා. මම මෙතන දුන්නා ඉස්සල්ලා වෙන නමක්. අලුත් නමක් දුන්නා මම මෙතන. හරි. මම ඒ වගේම නමක් ආයෙත් දෙන්නම්. මංජුලා පෙරේරා කියලා නම දුන්නා. ඊට පස්සේ මම මෙතන මේ ලකුණු දෙන්නම් 59යි කියලා දෙන්නම් 58යි කියලා දුන්නා. මෙතන අපි දෙන්න ඕනේ 50ට වඩා අඩු ගාණක්. හරි. එතකොට දැන් ඔයා බලන්න දැන් මෙතන මේ මෙන්න දැක්කද? මංජුලා පෙරේරා කියන නම ඇඩ් වෙලා දැක්කද? ඉස්සලා තිබුණේ නැහැ නේ ඔක. ඒ කියන්නේ මේ ටික ටේබල් එකක් විදියට කන්වර්ට් වෙලා තියෙන නිසා තොරතුරු ටික මෙතෙන්ට ඇඩ් වෙනවා. හරි. right. මම මෙතෙන්ට දෙන්නම් ඊළඟට අනෙක් ලකුණු 42යි. මේ විදිහට දුන්නා. හරි. ඊළඟ ලකුණුත් මම දෙනවා. මම දෙන්නම් 58යි. 62යි. මේ විදිහට දුන්නාම තොරතුරු ටික ලස්සන්ට ඇඩ් වෙනවා. ඒ කියන්නේ අපි කියලා තියෙන ෆිල්ටරින් එකට අදාළව තොරතුරු එයා අපිට අරන් දීලා තියෙනවා. හරි. දැන් අපි දීලා බලමු මෙතන 50ට වඩා වැඩි ලකුණු ගත්ත කෙනෙක්ගේ තොරතුරු දීලා බලමු. හරි. එතකොට මොකක්ද වෙන්නේ? හරි. අපි දීලා බලමු. හරි. මේ විදිහට මම නිකන් නමක් මේ ඇත්තටම දුන්නේ. හරි. මෙතෙන්ට මම දෙන්නම් මේ ලකුණු 48යි. මේ ලකුණු මම දෙන්නම් 72යි. හරි. අන්න බලන්නකෝ. දැන් නම මෙතන වැටලා තිබ්බා තමයි ඉස්සල්ලා. නමුත් අපි ඒ කොන්දේසියට ගැලපෙන්නේ නැති නිසා ඒ නම අයින් වෙලා ගියා ටක් ගාලා. දැක්කද? මම ආපහු මෙතන වාර කරලා පෙන්නනවා. මෙතන මේ 72 කියන ලකුණු ප්‍රමාණය වෙනුවට මම මෙතන මේ ලකුණු මුකුත්ම නොදී හිටියොත් එහෙම අර ප්‍රියන්ත බණ්ඩාර කියන කෙනා දැනට මෙතන ඉන්නවා. මොකද අපි ලකුණු තාම දීලා නැහැ. හැබැයි අපි දන්නවා මෙතෙන්ට වෙන් කරගත්තේ Excel ලකුණු 50ට වැඩි කට්ටියගේ තොරතුරු කියලා. දැනට එයා ඉන්නවා. හැබැයි අපි ලකුණු මෙතන එන්ටර් කරගෙන යනකොට මොකද වෙන්නේ කියලා බලමු. මම මේකට 58ක් කියලා දුන්නා. මෙතෙන්ට මම දෙනවා 59ක් කියලා. එතකොට ඔයා දන්නවා මෙතන ෆිල්ටර් ෆන්ක්ෂන් එකෙන් අපි වෙන් කරේ Excel ලකුණු 50ට අඩු අය.
නමුත් මෙතන මම දුන්නේ 50ට වඩා වැඩි යගයක් මෙතන මේ දීලා තියෙන්නේ 59ක් මම දීලා තිනවා. මේක දීපු ගමන් ඔයාට පේනවා ප්‍රියන්ත බණ්ඩාර කියන කෙනා මෙතනින් අයින් වුණා. මොකද මේ ෆිල්ටරින් එකට හරියන්නේ නෑ යා. හරි නේද? පැහැදිලි නේද? right. මේක තොරතුරු ටික අපිට දාගෙන යන්න පුළුවන්. නමුත් අපේ ෆිල්ටරින් එකට එයා අදාළ වෙන්නේ නැහැ. හරි. එහෙමනම් මෙන්න මේක තමයි අපේ ෆිල්ටර් කියන ෆන්ක්ෂන් එකේ ප්‍රධානම සංසිද්ධිය. හරි. මම තව දෙයක් ඔයාලට කියලා දෙන්නම්. මට ඕන දැන් මේ ලකුණුත් එක්ක සංසන්දනයක් කරන්න නෙවෙයි. මට ඕන වෙලා තියෙනවා මෙතන ග්‍රේඩ් එක A හරි B හරි තියෙන කට්ටිය වෙන් කරගන්න. මෙතන මොන හරි ග්‍රේඩ් එකක් අරගෙන ඒ ග්‍රේඩ් එක තියෙන කට්ටිය විතරක්. අපි හිතමු ඒ ග්‍රේඩ් එක තියෙන කට්ටිය විතරක් මට වෙන් කරගන්න ඕනි. දැන් මොකද අපි කරන්නේ? හරි. මම මේ ටික මකලා අලුතෙන් ෆිල්ටරින් අවස්ථාවකට යනවා. මම මේ ටික සම්පූර්ණයෙන් ඩිලීට් කරන්නම්. රයිට් ක්ලික් කළා මෙතන තියෙනවා clear content. හරි. බොහොම ලේසි. මා ලොකු දෙයක් මෙතන හිතන්න කල්පනා කරන්න දෙයක් නැහැ. හරි. මේ විදිහට මම ෆිල්ටර් කියන ෆන්ක්ෂන් එක ඇප්ලයි කරගත්තා. ඊට පස්සේ අපේ data range එක, ඒ කියන්නේ array එකට අදාළ range එක මේ ටිකම තමයි. ආයේ ඒක වෙනසක් වෙන්නේ නැහැ. මේ ටිකම තමයි range එක. ඊට පස්සේ කමා එකක් දීලා මම දෙනවා මෙන්න මේ ටිකේ තමයි දැන් අපේ grades ටික තියෙන්නේ. ඒ ටික මම ඉස්සෙල්ලා දෙනවා. මේ ටික මම මේ විදිහට දෙනවා. මෙන්න මේ ටිකෙන් තමයි අපිට අවශ්‍ය grade එක තියෙන කට්ටිය හොයන්න ඕනේ. දැන් ඇත්තටම grade එකක් කියන්නේ අකුරක්. A B S ඒවා තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහ අකුරක් අපිට විශාලයිද කුඩයිද කියලා සංසන්දනය කිරීමක් කරන්න බෑ. අපිට කරන්න පුළුවන් එකම සංසන්දනය සමානද කියන එක. අපි බලනවා මේ ටිකේ තියෙන දේ සමානද A කියන grade එකට. ඉන්නටත් කමාස්සේ මම A කියන එක මේ විදිහට දුන්නා. හැබැයි මතක තියාගන්න එක දෙයක් සංඛ්‍යාත්මක තොරතුරු ටිකකට අදාළව අපි සංසන්දනයක් කරනකොට මේ වගේ ඉන්වර්ටඩ් කම ඇතුලේ සංඛ්‍යාව අපි දෙන්න ඕනේ නෑ. නමුත් මේක ටෙක්ස්ට් එකක් නිසා අකුරු පේලියක් එක්ක අපි සංසන්දනයක් කරන නිසා අපි මෙතන සමාන ලකුණෙන් පස්සේ ඉන්වර්ටඩ් කම ඇතුලේ තමයි මොකේටද සමාන වෙන්න ඕනේ කියලා දෙන්න වෙන්නේ. හරි. දැන් මම වරහන ක්ලෝස් කරලා එන්ටර් කරනවා. ඔයාලට පේනවා A grade එක ගත්ත කට්ටිය විතරක් බොහොම ලස්සනට වෙන් වෙලා තියෙනවා. හරි. එතකොට දැන් මේකෙදි ඇත්තටම මේ A කියන grade එක තියෙන කට්ටිය තමයි අපි දැන් මේ අරගත්තේ. හරි. මට අවශ්‍යයි B කියන grade එක තියෙන කට්ටිය. නැත්නම් S තියෙන කට්ටිය මට වෙන් කරගන්න අවශ්‍යයි. හරි. එහෙමනම් මේක අපි මොකද කරන්නේ? අපි දැන් කොහොමද මේ S තියෙන කට්ටිය වෙන් කරගන්නේ? ඒකට ඔයාට සිද්ධ වෙනවා මේ ෆන්ක්ෂන් එකම වෙනස් කරන්න සිද්ධ වෙනවා. මෙන්න මේ ෆන්ක්ෂන් එකම වෙනස් කරන්න සිද්ධ වෙනවා. හරි. මෙන්න මෙතන මේ තියෙන A කියන grade එක මම දෙනවා F කියලා. හරි. මේක දීලා මම එන්ටර් කරනවා. දැන් ඔයාලට පේනවා grade එක F තියෙන කට්ටිය මෙතෙන්ට වෙන් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට filter කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරගෙන තොරතුරු වෙන් කරගන්න එක අපිට බොහොම ලේසියෙන්ම කරගන්න පුළුවන්කම තියෙනවා. හරි. එතකොට මේ ෆිල්ටර් කියන ෆන්ක්ෂන් එක ඔයා පොඩ්ඩක් හොඳට කරලා බලන්න. මේකටම සම්බන්ධ තව වීඩියෝ එකක් තමයි මම ඊළඟ වීඩියෝ ලෙසන් එකෙන් ඔයාට අරගෙන එන්නේ. ඉතින් එහෙමනම් වීඩියෝ එක හොඳට බලලා තේරුම් අරගෙන ඉන්න. මේකටම සම්බන්ධ තව ලස්සන වැඩක් අරගෙන මම ඊළඟ වීඩියෝ එකෙන් එනවා ඔයාව බලන්න. එහෙමනම් බොහොම ස්තුතියි. මම චමින්ද තුෂාර.